Hai සාදරයෙන් පිළිගන්නවා දෙව්ව YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ දෙව්ව YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම සුපිරිම ඊමණි content එකක් එක්ක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම කලින් වීඩියෝ එකක ගෙනාවා කොහොමද micro task complete කරලා games ගහලා Tamanට සල්ලි හොයන්න කොහොමද කියලා. ඉතින් ඒ වගේම සුපිරි micro tasking site එකක් තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ site එක හරහා ඔයාලට පුළුවන් මාස් එකට අර මං කලින් ගෙනාපු site එකට වඩා දෙගුණයක් ඔයාලට මාසෙකට හොයන්න හැකියාව තියෙනවා. ඉතින් මේ site එකේ කලින් site එක වගේම තමයි micro task complete කරලා ඒ වගේ දේවල් කියලා තමයි මේකේ සල්ලි හොයන්න තියෙන්නේ. මම විශ්වාස කරන විදිහට ලෝකේ micro task complete කරලා සල්ලි හොයන්න තියෙන ලෝකේ ලොකුම site එක තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. මේ site එක මොකද්ද? මේ site එකෙන් කොහොමද සල්ලි හොයන්නේ? මේ site එකේ හොයන සල්ලි withdraw කරන්නේ කොහොමද? ඒ හැම විස්තරයක්ම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. දිගටම වීඩියෝ එකත් එකතු වෙලා හිටියොත් ඔයාලට මේක සම්පූර්ණ විස්තරය ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලගේ පුංචි ලිමක් ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මේක පාඩුවක් නෑ ඔයාලට subscribe කරා කියලා. ඉස්සරහට අනිවාර්යෙන් ඔයාලට අපේ වීඩියෝස් ගේනවා අනිවාර්යෙන් ඔයාලට මාසෙකට කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන site සම්බන්ධයෙන් අනිවාර්යෙන් review කරනවා. ඒ වගේම trading සම්බන්ධ වීඩියෝස් අනිවාර්යෙන් ඔයාලට ගේනවා. ඒ කියන්නේ forex trading ඊට පස්සේ crypto trading ඊට පස්සේ option trading වගේ trading platform සම්බන්ධ වීඩියෝස් ඔයාලට ගේනවා. ඉතින් පාඩුවක් නෑ මේ channel එක subscribe කරලා තිබ්බොත් අනිවාර්යෙන් unique channel එකක්. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ අද ගෙනාපු වෙබ්සයිට් එකේ නම තමයි Sprout Geeks. ඉතින් මම මේකේ අවුරුදු 3-4කට කලින් වැඩ කරා. ඉතින් ඒ කාලේ ලොකු earning එකක් තිබ්බා. මම මේ වෙබ්සයිට් එකේ මම සාමාන්‍ය account දෙකක් පාවිච්චි කරා. පළවෙනි account එකේ මම $70කට ආසන්න මුදල් ප්‍රමාණයක් හෙව්වා. දෙවෙනි account එකේ $100කට ආසන්න මුදල් ප්‍රමාණයක් මම හෙව්වා. ඉතින් හේතුවක් නැහැ මේකේ account එක suspend වෙනවා අවුරුදු 2-3ක් විතර වැඩ කරගෙන යද්දම් ඔයාලට මේකේ earning එකක් ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඔයා හොයන මුදල අනිවාර්යෙන් ෂුවර් කරන්න පුළුවන් ඔයාගේ wallet එකට ලැබෙනවා කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකේ මුලින්ම අපි බලමු කොහොමද account එකක් create කරගන්නේ. account එක කොහොමද හරියට verify කරගන්නේ කියලා අපි මුලින්ම බලමු. ඉතින් යාළුවනේ මම පල්ලා description එකේ දාලා තියෙනවා මේ site එකට එන්න ඕන කරන link එක. ඉතින් ඒ link එක click කරලා ආවට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලන්න පුළුවන්. නැත්නම් ඔයා කෙලින්ම sign up form එකට යන්න පුළුවන්. ඉතින් මේ මෙන්න මේ interface එකට આવත් ඔයාලට මෙන්න මෙතන sign up කියලා button එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට sign up form එක open වෙනවා. ඉතින් මෙතනදී අපිට තම සරල sign up එකක් තමයි කරන්න තියෙන්නේ. ඔයාගේ first name එක. ඉතින් මෙතන ඊට පස්සේ දෙවෙනි නම. ඉතින් ওই විදිහට නම දීලා ඔයාලට පුළුවන් මෙතන nickname කියලා බලා ගන්න. මෙතනදී ඔයාගේ පළවෙනි නමට ඉලක්කම් කීපයක් කලවම් කළා ඔයාලට nickname එකක් හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට unique නමක් තියෙනවා. ඒක මෙතනට දෙන්න පුළුවන්. මම මේ විදිහට nickname එක දෙනවා. මගේ channel එකේ නම දෙනවා. ඊට පස්සේ මෙතන email එක. අනිවාර්යයෙන්ම මෙතන වැඩ කරන email එකක් දෙන්න ඕනේ. මොකද ඔයාගේ email එක මෙතන verify කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාගේ වැඩ කරන email එකක් මෙතනින් දෙන්න. අකුරු ඉලක්කම් හොඳට මික්ස් වෙච්ච හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් මෙතනට දෙන්න. ඔයාලා ස්ට්‍රෝං පාස්වර්ඩ් එක හදා ගන්න පුළුවන්. ඉංග්‍රීසි කැපිටල් අකුරු, ඉංග්‍රීසි සිම්පල් අකුරු, ඊට පස්සේ මොකක් හරි සංකේතයක් ඇට් සංකේතය වගේ. ඊට පස්සේ ඉලක්කම් හොඳට කලවම් කරපු ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ඔයාලා මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න කන්ෆර්ම් පාස්වර්ඩ් කියලා බොක්ස් එකක් තියෙනවා. එතනට ඒ පාස්වර්ඩ් එකම නැවත වතාවක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන select country කියලා තියෙනවා. ඔයා අනිවාර්යයෙන් මෙතන ශ්‍රී ලංකා කියලා දෙන්න. මෙතන search කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ශ්‍රී ලංකා කියලා එනවා. ඒක ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මට ටික් කරගන්න පුළුවන් I am a freelancer කියලා. මොකද ඔයා මේකේ වැඩ කරලා සල්ලි හොයන්න යන්නේ. ඉතින් එහෙමනම් ඔයා මෙතන freelancer කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේකට අනිවාර්යෙන් ටික් එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා optional විදියට මෙන්න මේකට කැමති නම් ටික එක දාගන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා sign up කියලා බටන් එකක්. ඔන්න ඕකේ ක්ලික් කරගන්න. ඉතින් යාළුවා එතන sign up බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් ඔයාලට කියන්නේ ඔයාගේ email එකට මේගොල්ලෝ confirmation link එකක් එවලා තියෙනවා. ඒ link එක ක්ලික් කරලා ඔයාගේ account එක verify කරගන්න කියලා. ඉතින් අපි බලමු මට එවලා තියෙන link එක මේගොල්ලෝ. ඉතින් යාළුවා මගේ email box එකට ආවට පස්සේ මෙන්න මේ වගේ link එකක් මට ඒගොල්ලෝ එවලා තියෙනවා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේගොල්ලෝ link එකක් දීලා තියෙනවා. මෙන්න මේ link එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. නැත්නම් මේ link එක copy කරලා browser එකට ගිහින් මේක paste කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ account එකට log වුණාට පස්සේ වීඩියෝ ක්ලිප් එක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ මම සිංහල විස්තර කියලා දුන්නේ
රෙකෝඩ් එකේ අවසානකට ඒක රෙකෝඩ් වෙලා නැහැ යාළුවෝ. නමුත් මම කියලා දෙනවා ඔයගොල්ලන්ට මොකද්ද දැන් වෙන්න ඕනේ කියලා. මම මෙතනදී ටාස්ක් එක කම්ප්ලීට් කරලා දිනවා. ඔයාලට බලාගන්න පුළුවන් ඒ account එකම තමයි. ඔයාලට බලාගන්න පුළුවන් මගේ user name එක. හරි. ඒ account එකම තමයි. ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙතන ඉරි කැලි තුනක් තියෙනවා. අන්න ඒකට ක්ලික් කරාට පස්සේ account setting කියලා. ඉතින් මෙන්න මේ setting කියන එකට ක්ලික් කරගන්න account setting කියන එකට. ඉතින් මෙතනදී ඔයාලට setting කීපයක් වෙනස් කරගන්න තියෙනවා. මෙතන ඔයාගේ gender එක සහ birthday එක මෙතන ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ save profile කියලා බටනක් තියෙනවා. ඒකට ක්ලික් කරගත්ත පස්සේ ඒව save වෙනවා. ඊට පස්සේ යට තියෙන විස්තර ටිකත් ඔයගොල්ලන්ට fill කරගන්න පුළුවන්. ඊට පස්සේ මේවත් කැමති නම් fill කරගන්න පුළුවන්. ඒක ලොකු අත්‍යවශ්‍යතාවයක් නෑ. ඊට පස්සේ ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේක two factor authenticator එක add කරගන්න අනිවාර්යෙන් ඔයාලා මේක සිද්ධ වෙනවා. හරි. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන security කියලා තියෙනවා. අන්න ඒකට යන්න. මෙතන මම මේ වෙනකොට ඇඩ් කරා. මොකද ඔයගොල්ලන්ට ඒ වීඩියෝ රෙකෝඩ් එක රෙකෝඩ් වෙලා නැහැ නේද? මගේ අතේ තියෙනවා. හරි. මෙතන two factor authentication කියන එක enable කරන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ පොඩි app එකක් download කරගන්න Google එකෙන් ලබා දෙන ඔයාගේ account වල security එක වැඩි කරගන්න පාවිච්චි කරන app එක. ඉතින් මේ app එක තමයි මේ තියෙන්නේ two factor authenticator app එක. ඉතින් මේ app එක ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මේ app එක දාගෙන මෙන්න මෙතන plus icon එකට click කරලා ඒගොල්ලෝ දෙන key එක මෙතනින් paste කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ code එකක් generate කරනවා මේ app එකෙන්. ඊට පස්සේ මේ code එක Sprout Geeks එකට ලබා දුන්නාට පස්සේ ඔයාගේ two factor authenticator එක add වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ තව security වැඩි කරන්න ඔයගොල්ලෝ question එකක් ඔයාලට දෙන්න තියෙනවා. account එකේ ආරක්ෂාව තමයි දෙන්නේ. ඉතින් ඔය විදිහට setting ටික හැදුවට පස්සේ ඔයාලට task එකක් කරන්න පුළුවන්. නැත්නම් මට කෙලින්ම ආපුවම මම task එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට settings එතනින් change කරගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද task එක කරන්නේ කියලා. එතන තියෙන්නේ ඔයාලට task filter කරගන්න. හරිද? ඔයාලට මෙතනින් ඔයාගේ account level එක ඔයා මෙතනින් start දෙන්න. මොකද ඒක ඔයාගේ account level එක ඔයා සාම account එකක් හදුවේ විතරයිනේ. ඉතින් ඔයා start කෙනෙක්. අපි බලමු මෙතන category කියලා ගිහින් මෙතන තියෙනවා SEO promote content search engage කියලා. හරි. මේක උඩ ටික් එක දීලා apply දෙන්න. ඊට පස්සේ මේක මේ විදිහට බලාගන්න පුළුවන්. මෙච්චර task මේ වෙනකොට තියෙනවා. හරි. මේකේ මම මගේ පළවෙනි account එක දින කාලේ සාමාන්‍ය SEO task මෙතන 100 ගාණක් විතර available තිබ්බා. දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා. මගේ account එකේ වැඩිපුරම earn කළා තිබේ SEO task වලින්. හරි. ඉතින් මෙතන තියෙනවා sign up කියලා. ඔයාලට මේ දෙක සාර්ථකව කරගන්න පුළුවන් task list. හරි. sign up සහ SEO. ඉතින් මෙතන මම task එක කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. හරි. මෙතන තියෙනවා scale AI sign up කියලා. මම මේක උඩ එකපාරක් ක්ලික් කරගන්නම්. ඊට පස්සේ මේ ටාස්ක් එකේ විස්තර බලා ගන්න පුළුවන්. ටාස්ක් එක මේ වෙනකොට 502ක් වගේ පිරිසකට මේ ටාස්ක් එක කරන්න පුළුවන්. ඒකෙන් 6 දිනක් මේ වෙනකොට කරලා තිනවා. බයව ලොක් කරලා තියෙන්නේ. මොකද ඔයා තාම ස්ටාර්ට් කෙනෙක්. ඔයාට ඇඩ්වාන්ස් ලෙවල් එකට ගියාට පස්සේ බයව මෙතන අන්ලොක් වෙනවා. ඊට පස්සේ මේ ටාස්ක් එක ඔයාගේ ටාස්ක් එක කරාට පස්සේ දවස් 7ක් යනවා මේ ටාස්ක් එකට අදාළ මුදල ඔයාගේ account එකට ඇඩ් වෙන්න. ඊට පස්සේ ඔයාගේ විස්තර ටිකක් තියෙනවා. go to කියලා link එකක් දීලා තියෙනවා. go to link එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් වෙන ටැබ් එකකින් ඕපන් කරගන්න. හරිද? මේක ෆෝන් එකේ කරන එක ලේසි. PC එකට වඩා. මේ විදිහට ගියා. Facebook link එක. හරි අලුත්. ඒ ටාස්ක් එක කරන්න තියෙන මේ විදිහට ඇවිල්ලා බවුට් එකේ link එකක් තියෙන link එක. මේ විදිහට බවුට් එකේ link එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවලු sign up today කියලා මේ විදිහට. මම ඒකට එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේකේ sign up වෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒගොල්ලෝ කියලා තිබ්බ විදිහට මම ඒ site එකේ register වුණා. ඊට පස්සේ මේගොල්ලෝ කියලා තියෙනවා screenshot එකක් ගන්න කියලා මට හම්බුනේ email එක. මම ඒ කොම screenshot එකක් ගන්නම්. මේගොල්ලෝ කියලා තියෙන විදිහට මේ විදිහට මම email box එකට යනවා. ඉතින් මේ විදිහට යාළුවනේ මම email එකට ඇවිල්ලා ඒගොල්ලෝ කියන විදිහට මම මේ screenshot එකක් ගහගෙන ඒගොල්ලෝ එවලා තියෙන link එකේ මෙන්න මේ විදිහට screenshot එකක් ගහගත්තා. මම නැවත task එකට යනවා. ඒ screenshot එක මෙතන choose file කියලා තියෙනවා. අන්න එතනට මෙතනින් ඔයාලට screenshot එක දෙන්න පුළුවන්.
ඉතින් යන ස්ක්‍රීන්ෂොට් එක දුන්නා. ඉතින් යන ස්ක්‍රීන්ෂොට් දෙකම දුන්නාට පස්සේ මේ විදිහට බලාගෙන පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න මෙතනින් submit proof කියන එකට ක්ලික් කරලා ඔයාලට task එක submit කරන්න පුළුවන්. ඉතින් යන ඔය විදිහට තමයි task එක complete කරන්න. ඊට පස්සේ back to the task back කියලා දීලා ඉතින් බලාගන්න පුළුවන්. හරි. ඉතින් ඔය විදිහට තමයි මේකේ task complete කරන්නේ. ඔයාලට ඔය විදිහට task complete කරගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන් මේකේ දවසකට $1 1ක 2ක වගේ මුදලක් ඔයාලට දවසකට උපය ගන්න පුළුවන් අනිවාර්යෙන්. මම රෙකමන්ඩ් කරන හොඳ සයිට් එකක් තමයි මේක. ඔයාලට අනිවාර්යෙන්ම දවසකට $2කට අසන මුදලක් මේක අනිවාර්යෙන් හොයාගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි ටාස්ක් එකක් කම්ප්ලීට් කරානේ. ඒ ටාස්ක් එකේ මුදල වැටෙන්නේ යාළුවනේ මෙන්න මේ පෙන්ඩින් කියන බැලන්ස් එකට. ඉතින් ඒගොල්ලෝ එතන රිවිව් කරන දවස් ප්‍රමාණයක් දීලා තිනවා. හරි. දවස් 7 නම් දවස් 7, එක දවසින් නම් එක දවසින්, දවස් දෙකෙන් නම් දවස් දෙකෙන්, දවස් 3ෙන් නම් දවස් 3ෙන්. ඒ විදිහට රිවිව් කරලා මෙන්න මෙතන earn කියන ටැබ් එකට earn කියන බැලන්ස් එකට ඒගොල්ලෝ ඇඩ් කරනවා. හරි. මේ දිනේ මම ටාස්ක් කළා earn කරගත්ත ටික. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ මේකේ ටාස්ක් කම්ප්ලීට් කරන්නේ. ඔයාලට අනිවාර්යෙන් මේ විදිහට කරගන්න පුළුවන්. one day කියලා තිබ්බොත් ඊළඟ පැයේ වුණත් ඔයාලට මුදල earn කියන බැලන්ස් එකට ඔයාගේ ඇඩ් වෙනවා. ඉතින් මෙන්න මේකේ withdrawal ගැන කතා කරොත් මේකේ සාමාන්‍යයෙන් මට මතකයි ඒ කාලේ ස්ක්‍රිල් වලටත් මේකේ withdrawal දුන්නා. නමුත් දැන් withdrawal දෙන්නේ නැහැ ස්ක්‍රිල් එකට. මේකේ withdrawal ගැන කතා කරොත් යනවා ඔයාට අඩුම දවස් 7ක්වත් පරණ වෙන්න ඕනේ ඔයාගේ account එක. ඊට පස්සේ තමයි ඔයාට withdrawal available වෙන්නේ. ලංකාවේ කෙනෙක්ට ඔයාට මේකේ සල්ලි ගන්න නම් ඔයාට ක්‍රිප්ටෝ කරන්සි විදියට තමයි මේකේ මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම අනිවාර්යෙන් මේකේ withdrawal වීඩියෝ එකක් ගේනවා. පුළුවන් තරම් ඉක්මනට මාසයක් ඇතුළත ඔයාට මම මේකේ withdrawal වීඩියෝ එක ගේන්නම්. ඉතින් channel එක අනිවාර්යෙන් මචං subscribe කරලා තියාගන්න. මොකද ඔයාට වටිනවට වැදගත් වෙන වීඩියෝස් මේ channel එකෙන් ඔයාට මම ගේනවා. අනිවාර්යෙන් ඒ ඉන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාට අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රයෝජනවත් වෙන දෙයක් ඔයා ගත්තා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න. යාළුවන්ට බලන්න share කරන්න කියලා පුංචි ඉල්ලීමක් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. beauty help එකක් දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලලා සිටිනවා ඔයගොල්ලෝ හැමෝගෙම. ඔයාලටම සුබ දවසක්. ජය වේවා.